අයිබෝවන් සුබ දවසක් වේවා. ඉඩම් සිහිනේ සැරිසරන දෙස් විදෙස් ලාංකික ඉඩමේල්කේ ඉඩම් ලෝලි පෑන් පේස් එක ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. පාදිනියෙන් පස්සේ ඉඩමක අලුත් කතාවක් හොයාගෙන ඔන්න අද අපි ආවා අනුරාධපුර කුරුණෑගල පාරේ රිදී බැඳියැල්ල මිනුවන්ගැටේ 20 හන්දිය ප්‍රදේශයට. නොසිදෙන සුන්දර වැවකට මායිම් පර්චස් 50ක සින්නක් කර ඉඩමේ අඩක් සාදා ඇති දෙමහල් නිවසක තුරතුරුයි අද අපි ඔබ වෙත ගෙන එන්නේ. එහෙනම් අපි කෙලින්ම වීඩියෝවට යමු දැන්. අවුරුදු 5කට කලින් හදපු අලුත්ම නිවසක් මේක. බිම්මහලේ වැඩ කටයුතු තරමක් නිම කරගෙන කාලයක් ඔවුන් මේ නිවසේ පදිංචි වෙලා ඉඳලා තියෙනවා. අන්න ඒ කාලේ පදිංචිකරුවන්ට ඇති වුණු පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා වෙනත් තැනකට යන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි නිවසේ වැඩ මේ විදිහට නැවතිලා තියෙන්නේ. අපි දැන් මේ නිවසේ තොරතුරු බලාගෙන යමු. මේ නිවසේ බිම්මහලේ කාමර 3ක් තියෙනවා. කාමර 2ක වැඩ බොහෝ දුරට අවසන්. මේ තියෙන්නේ වරගඩි 120ක පළමු කාමරය. අපි දැන් යමු ආලින්දයට. ආලින්දයේ විශාල ඉඩකඩකින් සමන්විතයි. ප්‍රමාණයෙන් වරගඩි 275ක් වෙනවා. සිව්පියන් තේක ජනේලයක් දමා තියෙනවා. ඒ වගේම ආලින්දයේ තවත් පසකින් දෙපියන් ජනේලයක් දමා තියෙනවා. ඔය හිස්ව තිබෙන කොටසේ තමයි තරප්පු පෙළ හදන්න ගෙහිමියන් ඩිසයින් කරලා තියෙන්නේ. තවත් විශාල සිව්පියන් ජනේලයක් දමන ලද වර්ගාඩි 170ක ඩයිනින් ඒරියා එක තමයි මේ. මේ තියෙන්නේ වැඩ නිම කළ වර්ග අඩි 120ක ප්‍රමාණයේ දෙවන කාමරයයි. ඒ වගේම විශේෂ කාරණයක් තියෙනවා. නිවසේ බිම කොන්ක්‍රීට් දමා තිබෙන අතර ස්ලැබ් එක දලඹ යොදා ෆිනිෂ් කරලා තියෙනවා. දැන් අපි යමු වැඩ තරමක් අවසන් කළ නාන කාමරය හා මුල්තැන්ගේ පැත්තට. වර්ගාටි 80ක් ප්‍රමාණයේ නාන කාමරයක් මේක. මුළුතැන්ගේ ප්‍රමාණයෙන් වර්ගාටි 230ක් පමණ වෙනවා. ඉතින් මේ නිවසේ මුළුතැන්ගෙට හා අර මම කලින් සඳහන් කළ තුන්වෙනි කාමරයට වහලය සාදලා නැහැ. අන්නේ කොටසට වහලේ සාදා ගන්නත් දොර ජනෙල් දමා ගන්නත් අපට සිද්ධ වෙනවා. අපි දැන් යමු නිවසේ පිටුපස කොටසට. අඹ ගස් කීපයක්, තේක ගස් කීපයක් ඉඩමේ තියෙනවා. ඉඩමේ ඉදිරියෙන් වගේම පිටුපස කොටසෙත් තව හොඳ වගාවකට සරිලන පැහැදිලි ඉඩකඩක් තියෙනවා. අලුතෙන් පොල් පේලි 3ක් ඉඳවන්න වුණත් ඒ ඉඩකඩේ පුළුවන්. තව දෙයක්. හයිටේෂන් ලයින් එක නිවස අසලින්ම යන නිසා නව ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න වුණත් ඔබට පුළුවන්. මේ නිවසට මීටර 300ක් දුරින් තමයි මිනුවන්ගැටේ 20 හන්දිය තියෙන්නේ. ඔබට අවශ්‍ය සියලු පහසුකම් සපිරි කුඩා නගරයක් ඒක. 20 හන්දියේ සින්නක් කර ඉඩමක පර්චස් එකක විකුණුම් මිල ලක්ෂ 4 සිට ඉහළට යනවා. පර්චස් 55ක සින්නක් කර ඉඩමක වීඩියෝවක් කර දෙන්න කියලා ඉඩමේල්කේ අපිට ඉඩම් හිමිකරුවෙක් කතා කරලා තියෙනවා. ඉදිරියේදී අපි ඒ වීඩියෝව ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මොකද සෑම ඉඩමකටම ඊටම අයත් වටිනාකමක් තියෙනවා කියලා ඉඩමේල්කේ අපි තරයේ විශ්වාස කරනවා. අපි දැන් මේ නිවස දෙපසකින් බලලා ඉවරයි. අනෙත් දෙපසිනුත් ගිහිල්ලා බලමු. ඔබ මේ ඉඩම මිලදී ගන්නවා නම් මේ ඉඩමට යාබද පර්චස් 57ක සින්නකර ඉඩමත් විකුණනවා. ඒ ඉඩමත් සාධාරණ මිලකට ඔබට මිලදී ගන්න පුළුවන්. 20 හන්දියේ ඉඳන් මේ නිවසට ළඟා වෙන්න ප්‍රවේශ මාර්ග 3ක් තියෙනවා. ඔබේ පහසුව තකා අපි මේ මාර්ග 3ම ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවා. ඇත්තටම එක මාර්ගයක් වහින කාලයට ටිකක් මඩ වෙන්න පුළුවන්. අනෙක් මාර්ග දෙක ඉතා හොඳ තත්ත්වයේ තියෙනවා. ඊට අමතරව නිවස වයරින් කරලා තිබුණට නිවසට විදුලිය අරගෙන නැහැ. ඉඩම වටේට ස්ථිර වැටක් ගහ ගන්නත් ඔබට සිදු වෙනවා. ඉතින් දැදුරුවේ ජලාශයේ වම්මැලෙන් සුපෝෂණය වෙන නිවසට යාබද මේ සුන්දර වැව අවුරුද්දේ හැමදාම වතුරෙන් පිරීලායි තියෙන්නේ. ඒක ලොකුම ලොකු chance එකක්. මොකද හැම වෙලේම සීතල සුළඟ නිවස දෙසට ගලාගෙන එනවා. ඒකෙන් ඔබේ විඩාව නිතරම මග හරවනවා. ඉතින් මේ වටිනා නිරවුල් දේපොළට ඉඩමේ හිමිකරුවා රුපියල් ලක්ෂ 65ක මුදලක් බලාපොරොත්තු වෙනවා. ඔහු සමග කතා කරලා තව පොඩි මුදලක් එහා මෙහා කරගන්න පුළුවන් වේවි. ඇත්තටම නිවසේ හිමිකරු කියන මුදලට අද මේ නිවසවත් හදන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ ඉඩමේ කතාවත් අවසන් කරනවා. ඉතින් අලුත් ඉඩම් වල අලුත් කතා දැනගන්න ඔබ කැමති නම් ඉඩමේල්කේ අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ Facebook පිටුව follow කරන්න, web අඩවියේ සැරිසරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ගිහින් එන්න. ඔබ සැමට ජය වේවා.